ඉතින් මෙතනින් ලංකාවේවත් ගොඩක් සර්විසස් ගන්නවා පිටරට අය වගේම සේවා ලබා ගන්න අය ලංකාවේ අය ගොඩක් ඉන්නවා. ඉතින් ඒ අයත් ඉන්නවා. අපි ඇතුළට යන්කෝ ඔයාලටම පෙන්නන්නම්. ඇතුලේ අපේ අයත් ඉන්නවා මේකින් සර්විසස් ගන්න. චා බ්‍රදර් කොහොමද ඉතින්? චා බොහොම ස්තුතියි අද අපිත් එක්ක මේ ගැන කතා කරන්න බය නැතුව ඉදිරිපත් වුණාට. ඉතින් මොකද අපේ ලංකාවේ අයටමයි අපි මේ වෙනුවෙන් උදව් කරන්න ඉතින්. ඉතින් අපි හරි දේ කියලා දෙන්න ඕනේ අපේ කට්ටියට. ඉතින් මොකද අද නාගාරික පැත්තේ ආවේ? ආවේ නම් අද මම මගේ පොඩි සේවිස් එකක් ලබා ගැනීම සඳහා. ඕකේ. එතකොට මේ ඔයා මොනවද මෙතනින් ඇවිල්ලා කරගෙන තියෙන්නේ? මම මෙතනින් ගොඩක් දේවල් කරගත්තා. මම මෙතනින් තමයි රිෆ්යුජි ඇප්ලයි කරෙත්. ඕකේ. සහ ඉතින් මගේ වෛද්‍ය සරසනතාරියක එහෙම දෙයක්ම කරගත්තේ මම මෙතන හරහා. කමිෂන් එකට යන්නත් මෙයාලා උදව් කරා. ඔව්. ඒක ගොඩ හරියක් මෙයාලා මට පැහැදිලි කරලා දුන්න කමිෂන් එකේ විස්තර. කමිෂන් එකට කොහොමද සහභාගී වෙ යුත්තේ කියන දේ. ඒක ගොඩ හරියක් මට ඒක පැහැදිලි කරලා දුන්නා. එතකොට කමිෂන් එකකින් ඔයාලට මොකද උනේ පාස් වුණාද? ඔව් මම පළවෙනි ගමනම පාස් වුණා. ඕකේ. ඔයාලට මොකද්ද හම්බෙත්තේ සෝජෝර්නෝ එක? මට අසීලෝ මේ බලපත්‍රය. මොකද මම අර සිංහලෙනුත් කියන්නේ සමහර අලුතෙන් ආපු අය ඉතාලි වචන එහෙම ගොඩක්ම දන්නේ නැති තින්ද. ඔව්. ඇත්තටම මමත් තාම ඉගෙන ගන්න ගමන් තියෙන ඉතාලි. ඉගෙන ගන්න ගමන් ඉන්නේ. අපිටත් වැරදක් වුණොත් බලන අය හරි ගස්සන්න ඕන. චුට්ටක් සමාවෙන්න. පළවෙනි ගමනම මම මෙතනින් පාස් වුණා. ඒ කියන්නේ කොමිසම පාස් වෙලා. ඊට පස්සේ මට හම්බුණා අසීලෝ පොලිටිකෝ අවුරුදු 5ක රැඳී සිටීමේ බලපත්‍රය. එතනින් පස්සේ මෙයා මට මෙහින් මම නොදන්න ගොඩක් කරුණු මං ඊට පස්සේ දැනගත්තේ මම මේ හරහා අපිට වෙනත් රටකට ට්‍රැවල් කරන්න අපි ට්‍රැවල් ඩොකියුමන්ට් එකක් හදාගන්න. මොකද ඔයාලට පාස්පෝර්ට් එක හම්බෙන්නේ නැති නිසා. හැබැයි කොල්ලට දැන් රෙසිඩන්ට් දාලා අවුරුදු 5න් ඉතාලි පාස්පෝර්ට් එකම ගන්නත් පුළුවන්. හිතන try කරමුනේ අපි. ඒකනේ අනිවාර්යෙන් පුළුවන්. ඉතින් රෙසිඩන්ට් දාලා අවුරුදු 5න් ඉතාලි පාස්පෝර්ට් එක ගන්න අනිත් කට්ටියටත් වඩා ඉක්මනින් අපිටත් වඩා ඉක්මනින් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඒව අහනකොට අපිට ඇත්තටම සතුටුයි. අපි මේ ආයතන වලට ඇවිල්ලා අපිත් සේවාව ලබා ගත්තා. ඇත්තම කියන්න එපා. ඉතින් මේගොල්ලෝ දව් කරපු දේවල් නම් බොහොමයි. ඉතින් ඒ කියන්නේ ඇත්තට මුදල් කීයක් ගත්තද මෙයාලා? ඇත්තටම මගේ මුදල් අද වෙන 7-5ක් තරම් නැත. මම මෙතනට මගේ යාළුවෝ ගොඩාක් දෙනෙක් යොමු කරලා තියෙනවා. බොහොම හොඳ දෙයක්. මොකද සමහර ලංකාවේ නම් කියන්නේ නැහැ අපේ අය තැන් ඇහුවොත් එහෙම. ඔව් මටත් ඒ වගේ අවස්ථා බොහොමයක් තියෙනවා. ලංකාවේ කෆ් ගණනාවකට ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ ගොඩාක් හරියක් මුදල් ඉල්ලලා තියෙනවා. මම ඒක ප්‍රතික්ෂේප කරලා ඇවිල්ලා තියෙන අවස්ථා තියෙනවා. ඒ අතරතුර තමයි මම මේ ආයතනය ගැන දැනගත්තේ. අදට මේ ආයතනයෙන් මට දුන්න සේවාවට කිසිම මුදලක් ආය ගල්ලන්නේ නැහැ. ඔක්කොම ඒ කියන්නේ අර ඔයාලට සල්ලි දීලා කරගන්න තිබ්බේ දේවල්ම මෙතනට අවිල්ලා නොමිලේ කරගත්තා. සමහර වෙලාවට ගොඩ ලොකු මුදලක් මට පිටින් අය කරන්න ඕන එක මට මෙතන නොමිලේ ලබා දුන්න සේවාව. එතකොට ඔයාගේ යාළුවෝ වගේ ඇවිල්ලා මොන වගේ සේවාවක්ද මෙතනින් ලබාගෙන තියෙන්නේ? මෙතනින් මම මගේ යාළුවන්ට යොමු කරලා තියෙනවා රිෆ්යුජි ඇප්ලයි කරන්න. එතකොට යාලගේ සමහර අවස්ථාවල්දී යාලගේ ඩොකියුමන්ට් ක්ලියර් නැති ඒවා යාලට දැනුමක් ලබා ගන්න. ඒ දේවල් වලට මම ගොඩක් යොමු කරලා තියෙනවා. අද අපි දැක්ක කිහිප දෙනෙක් ලංකාවේ ඇවිල්ලා ඉන්නවනේ. ඒ වගේම අනිත් දවස්වලත් එනකොට ඉන්නවනේ ගොඩක් ලංකාවේ පිරිස. හැබැයි මෙතන නම ගැන එළියට යනවා ගොඩක් අඩුයි අපේ අය අතරේ. ඔව් අර අපේ අයගේ පොඩ්ඩක් අර තියෙනවනේ අර යම් කිසි කෙනෙක්ට දැනුමක් ලබා දෙන්නේ නැතිකමක් තියෙනවා. ඒ වුණාට දැන් මේ කොල්ලෝ පේනවනේ අලුත් පරම්පරාව අපි වගේ කට්ටිය නැත්තම් අනිත් කට්ටිය. ඉතින් මේ වෙනුවෙන් උදව් කරනවා. දෙයක් දැනගත්තොත් කියලා දෙනවා. ඉතින් අනිත් කොල්ලොත් ගොඩ යන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් එහෙම නේද? අනිවාර්යෙන්ම මං කැමතිම අපි වගේම අනිත් අයත් මෙතන ස්ථාවර වෙනවට රටේ ඇතුළ ජීවත් වෙනවට. අන්න ඔය වගේ හිතනවා නම් ඉතින් කොච්චර දෙයක්ද. ඉතින් බොහොම ස්තුතියි. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඔයාගේ විස්තරේ මුළු රටටම ඇහෙන්න බලන අයටම ඇහෙන්න කිව්වට. ඉතින් ඔයා වගේ ගොඩක් අය ඉන්නවා. අපි හැමෝම මේකට ගෙන්නන්නේ නැහැ. ඉතින් හොඳ අහන්න පුළුවන් කතාවක් තියෙනවනම් සමහරු ලැජ්ජයි, සමහරුන්ට කතාව කියාගන්න බෑ පෞද්ගලික හේතුවෙන්. අපි එයාට රෙස්පෙක්ට් කරනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා වගේ ඇවිල්ලා මොටිවේට් කරන එකටත් කොල්ලන්ව බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඇත්තටම මට සතුටුයි ඔයා හම්බෙච්ච එකට. ඔයාගෙන මම ගොඩක් දේවල් දකිනවා. බොහොම ඔයා ගොඩක් දේවල් යවවන පරපුරට ගොඩක් දේවල් දෙනවා. එකෙන් ගත යුත්ත අපි ගන්න ඕනේ. ඒ වගේම අපේ රෙස්පෙක්ට් කරන්නත් ඕනේ. ඔයාට වගේම විශේෂයෙන්ම ආයතනයේට ගොඩාරිය රෙස්පෙක්ට් කරනවා මම. ගොඩක් මම
මෙතරින් අරගෙන සේවාව ලබාගෙන තියෙනෙන්ද එතරම තිය සතුටුයි ඉතින් බොහොම ස්තුතියි එහෙනම් අපි දවසක එහෙනම් හම්බෙමු අපි දවසක හම්බෙමු ජය වේවා. ජය වේවා අද